ඔයාටත් මේ පුරුද්ද තියෙනවද? කවුරු හරි ඔයාගෙන් උදව්වක් ඉල්ලුවම ඒක කරන්න ඔයාට වෙලාවක් නැති වුණත්, ඔයාට ඒක කරන්න ඇත්තකම අකමැති වුණත් කටින් නිකම්ම හා කියවෙනවද? එහෙම නැත්නම් කඩේකට ගිහින් කෑමක් හැනවුම් කළාම ඒකේ රස ඔයා හිතපු විදියට නැති වුණත් වේට ඇවිත් සර් කෑම කොහොමද කියලා ඇහුවම ෂා නියමයි හරි රහයි කියලා බොරු කියනවද? මොකද ඔයා බයයි ඇත්ත කිව්වොත් එයාගේ හිත රිදෙයි කියලා. එහෙම නැත්නම් ඔයා නිතරම සොරි කියන කෙනෙක්ද? පාරේ යද්දී වෙන කෙනෙක් ඇවිත් ඔයාගේ ඇඟේ හැප්පුණත් අනේ සොරි කියලා මුලින්ම කියන්නේ ඔයාද? මේ ප්‍රශ්න වලට ඔයාගේ උත්තරේ ඔව් නම් අද වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. අද අපි කතා කරන්නේ සමාජය විසින් හොඳකම කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඔයාගේ ජීවිතේ විනාශ කරන භයානක මානසික පුරුද්දක් ගැන. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ people pleasing කියලා. ඒ කියන්නේ අනිත් අයව සතුටු කරන්න දරන අධික උත්සාහය. ගොඩක් අය හිතන් ඉන්නේ මේක හොඳ ගුණාංගයක් කියලා. මම හරි හොඳයිනේ. මම අනිත් අයට උදව් කරනවානේ කියලා ඔයා හිතාගෙන ඉන්නව ඇති. හැබැයි යාළුවනේ මනෝවිද්‍යාවට අනුව මේක හොඳකම නෙවෙයි. මේක බයක්. අද අපි ගැඹුරින්ම හොයලා බලමු ඇයි ඔයාට බෑ කියන්න බැරි? ඇයි ඔයා අනුන් වෙනුවෙන් ඔයාගේ සතුට පූජා කරන්නේ? සහ කොහොමද මේ උගුලෙන් ගැලවිලා කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ කියලා. මුලින්ම අපි බලමු ඔයා ඇත්තටම මේ people pleaser කෙනෙක්ද කියලා. නිකන් අනිත් අයට උදව් කරන කෙනයි මේ මානසික තත්ත්වයේ තියෙන කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් උදව් කරන්නේ එයාට පුළුවන් නම් සහ එයාට කැමති නම් විතරයි. හැබැයි people pleaser කෙනෙක් වැඩ කරන්නේ එහෙම නෙවෙයි. එයා වැඩ කරන්නේ බය කියන හැඟීම උඩ. ඔයාට මේ ලක්ෂණ තියෙනවද බලන්න. පළවෙනි එක ඔයාට අනිත් අය ඔයා ගැන මොනව හිතයිද කියන එක ගැන ඕනවට වඩා වද වෙනවා. කවුරු හරි ඔයාට පොඩි හරි අකමැත්තක් වෙන්නොත් ඒක දරා ගන්නවාට හරි අමාරුයි. මුළු දවසම ඒ ගැන හිත විඳවනවා. දෙවෙනි එක ඔයාට නෑ බෑ කියන්න හරිම අමාරුයි. යාළුවෙක් කතා කරලා කියනවා මචන් හෙට අපේ ගෙදර වැඩ වගේක් තියෙනව එනවද කියලා. ඇත්තටම ඔයාට හෙට නිදා ගන්න ඕන. ඔයාට මහන්සි. ඒත් ඔයාගේ කටින් පිට වෙන්නේ හා මම එන්නම් කියලා. ෆෝන් එක තිබ්බට පස්සේ ඔයා ඔයාටම බැන ගන්නවා අපරාධෙ මම හා කිව්වේ කියලා. තුන්වෙනි ලක්ෂණය. ඔයා ගැටුම් වලට හරි බයයි. කවුරු හරි ඔයා එක්ක තරහ වෙයි කියලා බය නිසා ඔයා ඔයාගේ මතය වෙනස් කරගන්නවා. උදාහරණයකට ඔයා දේශපාලනය ගැන කතා කරද්දී අනිත් කෙනා කියන දේ සම්පූර්ණ බොරුවක් වුණත් රණ්ඩු වෙන්න බය නිසා ඔයා ඔව් ඔව් ඒක ඇත්ත කියලා නිකන් ඉන්නවා. හතරවෙනි එක. ඔයා ඕනවට වඩා සමාව ගන්නවා. පොඩි දෙයටත් සෝරි අනේ සෝරි. සමහර වෙලාවට වැරද්ද කළේ වෙන කෙනෙක්. ඒත් ඔයා සෝරි කියනවා. මොකද ඔයාට ඕන ඉක්මනට මේ ප්‍රශ්නේ ඉවර කරලා සාමයේ තියාගන්න. මේ දේවල් ඔයාගේ ජීවිතේ නිතරම වෙනවද? එහෙනම් තේරුම් ගන්න මේක නිකම්ම අහිංසකකම නෙවෙයි. මේක ඔයාගේ පෞරුෂය දිය කරලා හරින ලොකු ගැටලුවක්. දැන් අපි බලමු ඇයි ඔයා මෙහෙම කෙනෙක් වුනේ කියලා. කවුරුත් people pleaser කෙනෙක් විදිහට ඉපදෙන්නේ නැහැ. මේක අපි සමාජයෙන් සහ පවුලෙන් ඉගෙනගත්ත දෙයක්. මනෝවිද්‍යාවේ තියෙනවා phone response කියලා සංකල්පයක්. අපි දන්නවනේ සතෙක්ට කරදරයක් වුණාම ඌ එක්ක සටහන් කරනවා නැත්නම් දුවනවා. හැබැයි තව ප්‍රතිචාරයක් තියෙනවා. ඒ තමයි Tamanට අනතුරක් කරන කෙනාව සතුටු කරලා බේරෙන්න බලන එක. අන්න ඒකට තමයි phone කියන්නේ. ගොඩක් වෙලාවට මේකේ මුල තියෙන්නේ අපේ ළමා කාලේ. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔයාගේ පොඩි කාලේ. ඔයාගේ අම්මලා තාත්තලා ඔයාට ආදරය කළේ කොන්දේසි සහිතවද? ඒ කියන්නේ ඔයා යාලා කියන විදිහටම හිටියොත් පන්තියේ පළවෙනි යවුනොත් කියන දේ ඇහුවොත් විතරක්ද යාලා මගේ හොඳ පුතා මගේ හොඳ දුව කියලා ඔයා වගේ කළේ? ඔයා පොඩ්ඩක් හරි දන්න වැඩක් කළාම නැත්නම් ඔයාට ඕන දේ ඉල්ලලා ඇඬුවම එයාලා ඔයාව ප්‍රතික්ෂේප කළාද? ඔහොම නරකයොන්ට අපි ආදරේ නැහැ කියලා කිව්වද? අන්න එතනදී පොඩි ළමෙක්ගේ හිතේ ලොකු බයක් ඇති වෙනවා. මම විදිහට හිටියොත් අම්මලා මට ආදරේ නැහැ. මට ආදරේ ලැබෙන්න නම් මම මගේ ආසාවල් මරලා දාලා එයාලට ඕන විදිහට ඉන්න ඕන කියන සිතිවිල්ල යටි හිතේ තැම්පත් වෙනවා. ඉතින් ඒ ළමයා ලොකු වුණාමත් කරන්නේ ඒ දෙයමයි. එයා හිතන්නේ මම යාළුවෝ කියන දේ ඇහුවොත් විතරයි එයාලා මාව ආශ්‍රය කරන්නේ. මම බොස් කියන ඕනම දෙයකට හා කිව්වොත් විතරයි මගේ රස්සාව ආරක්ෂා වෙන්නේ කියලා. සරලවම කිව්වොත් ඔයා අනිත් අයව සතුටු කරන්නේ ඔයාගේ හොඳකම නිසා නෙවෙයි ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔයාට බයයි මිනිස්සු ඔයාව දාලා යයි කියලා. මේක ටිකක් අහගන්න අමාරු කතාවක්. හැබැයි මේක තමයි ඇත්ත. අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ අපි මේ දේවල් කරන්නේ පරාර්ථකාමීව කියලානේ. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවම people pleasing කියන්නේ එක්තරා විදියක ගනුදෙනුවක්. ඔයා නොදැනුවත්වම ඔයාගේ යටිහිතෙන් බලාපොරොත්තු වෙනවා මම අනිත් අයට මෙච්චර හොඳට සලකන නිසා එයාලත් මට ඒ විදියටම සලකන්න ඕන කියලා. ඔයා හිතනවා මම එයාගේ උපන්දිනේට රුපියල් 10000කට ඇහැක්කක් දුන්නනේ. එයා මගේ උපන්දිනේටත් ඒ වගේ දෙයක් කරයි කියලා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ලෝකේ හැමෝම ඔයා වගේ නැහැ. ගොඩක් වෙලාවට මිනිස්සු ඔයාගේ හොඳකම පාවිච්චි කරනවා. හැබැයි පෙරලා ඔයාට මොකුත් ලැබෙන්නේ නැහැ. අන්න එතකොට ඔයාට ලොකු තරහක් කලකිරීමක් එන්න ගන්නවා. මම එයාට පුදුම විදියට උදව් කළා. ඒත් එයා මට මෙහෙම කළානේ කියලා ඔයා දුක් වෙනවා. තේරුම් ගන්න. ඔයා ඔයාගේ සීමාවන් ගැන නොකියන තාක්කල් මිනිස්සු ඒව කඩන එක නවත්තන්නේ නැහැ. ඔයා බෑ කියන්නේ ඉගෙන ගන්නකම් මිනිස්සු ඔයාට වැඩ පටවන එක නවත්තන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. ඒක මනුෂ්‍ය ස්වභාවය. පහසුවට කෙනෙක් ඉන්නවා නම් මිනිස්සු ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. මේ විදියට දිගටම ජීවත් වුණාම මොකද වෙන්නේ? ඔයාගේ ජීවිතේ හිස් වෙනවා. හරියට අනිත් අය ඇවිල්ලා වතුර ඇදලා බොන ඒත් කවුරුත් වතුර පුරවන්නේ නැති ලිඳක් වගේ ඔයා හිඳිලා යනවා. පළවෙනි දේ ඔයාට ඔයාවම නැති වෙනවා. ඔයා අනිත් අය කැමති කෑම කනවා, අනිත් අය කැමති ෆිල්ම්ස් බලනවා, අනිත් අය කැමති තැන්වල යනවා. ටික කාලයක් යද්දී ඔයාට අමතක වෙනවා ඇත්තටම මම කැමති මොනවටද කියලා. කවුරු හරි ඇහුවොත් ඔයා මොනවද කන්න කැමති කියලා ඔයාට උත්තර දෙන්න බැරි වෙනවා.
කමත් නැහැ. ඔයා කැමති එකක් ගමු කියලා ඔයා කියනවා. දෙවනි දේ ඔයා වටේට එකතු වෙන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. හොඳට මතක තියාගන්න people pleaser කෙනෙක්ට හැමතිස්සෙම ආකර්ෂණය වෙන්නේ narcissistලා. එහෙම නැත්නම් Taman ගැන විතරක් හිතන මිනිස්සු. මොකද එයාලට ඕනේ එයාලගේ වැඩ කරගන්න කෙනෙක්ව ඔයාට ඕනේ අනුල්ව සතුටු කරන්න. ඉතින් මේක හරියට යතුරට අගුල වගේ ගැලපෙනවා. හැබැයි ඒකෙන් තැලෙන්නේ විනාශ වෙන්නේ ඔයා විතරයි. තුන්වෙනි දේ ලෙඩ රෝග. ඔයා දන්නවද ඔයා හිර කරන් ඉන්න තරහ පීඩනය ඔයාගේ ඇඟට බලපාන බව? ગેස්ට්‍රයිටිස්, ඉරුවාරදය, ඇඟපත වේදනාව වගේ දේවල් වලට ලොකුම හේතුවක් තමයි මේ පිට කරගන්න බැරි මානසික පීඩනය. හරි. දැන් අපි දන්නවා ලෙඩේ මොකක්ද කියලා. දැන් බලමු බෙහෙත. මේක එක රැයකින් වෙනස් කරන්න බෑ. හැබැයි පොඩි පුරුදු වලින් පුළුවන්. පළවෙනි පියවර තමයි පොඩ්ඩක් ඉන්න එක. කවුරු හරි ඔයාගෙන් උදව්වක් ඉල්ලුවම පුරුද්දට වගේ එකපාරටම හා කියන්න එපා. පොඩි බ්‍රේක් එකක් ගන්න. මම පොඩ්ඩක් මගේ ඩයරි එක බලලා කියන්න. මම මේ වෙලාවේ පොඩි වැඩක ඉන්නේ. මම හවසට කතා කරන්න. අන්න ඒ විදියට කල් ඉල්ල ගන්න. ඒ ලැබෙන වෙලාව ඇතුලේ කල්පනා කරන්න මට මේක ඇත්තටම කරන්න ඕනද? මට මේකට වෙලාව තියෙනවද කියලා. දෙවෙනි පියවර තමයි පුංචි නෑ වලින් පටන් ගන්න එක. එකපාරටම ලොකු දේවල් වලට බෑ කියන්න අමාරුයි. පොඩි දේවල් වලින් පටන් ගන්න. වෙළඳ සැලක සේවකයෙක් ඔයාට අනවශ්‍ය බඩුවක් ගන්න කියලා බල කරද්දි hina වෙලා නෑ මට අවශ්‍ය නැහැ කියන්න පුරුදු වෙන්න. යාළුවෝ කෑමක් ඕඩර් කරන්න හදද්දි ඔයා අකමැති නම් මම ඔකට වැඩිය කැමති නෑ. අපි වෙන එකක් බලමුද කියලා කියන්න try කරන්න. මේ පොඩි ජයග්‍රහණ වලින් ඔයාගේ මොළයට පණිවිඩයක් යනවා. බෑ කිව්වට අහස කඩන් වැටින්නේ නෑනේ කියලා. තුන්වෙනි පියවර හේතු කියන්න එපා. ගොඩක් අය බෑ කියලා ඊට පස්සේ පැයක් විතර හේතු කියනවා. අනේ සෝරි මට එන්න විදියක් නැහැ. අම්මට ෂුගර්, බල්ලට අසනීපයි, වහිනවා. එහෙම කියන්න එපා. නෑ කියන එක සම්පූර්ණ වාක්‍යයක්. මට එන්න වෙන්නේ නෑ මචං. මට පොඩි වැඩක් තියෙනවා. එච්චරයි. බොරු කියන්න ඕය නෑ. ඔයාගේ නිදහස ඔයාගේ අයිතියක්. ඒකට කාටවත් පැහැදිලි කිරීම කරන්න ඔයා බැඳිලා නෑ. හතරවෙනි පියවර අනිත් අයගේ ප්‍රතිචාරය දරා ගන්න. ඔයා මුලින්ම බෑ කියන දවසේ ඔයාට ලොකු අපහසුයක් දැනේ. පපුව ගැහේ. හිතෙයි අයියෝ ඔයා තරහ වුණාද දන්නේ නැහැ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ බයට දුවන්න එපා. ඒක දිහා බලන් ඉන්න. ඔයා වෙනස් වෙද්දී ඔයාගේ වටේ හිටපු සමහර යාළුවෝ හැලෙයි. ඒක හොඳ දෙයක්. මොකද එහෙම හැලෙන්නේ ඔයාගේ හොඳකම විතරක් ප්‍රයෝජනෙට ගත්ත අය. ඔයාට ඇත්තටම ආදරය කරන අය. ඔයාගේ සීමාවන්ට ගරු කරනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාට පුංචි කතාවක් කියන්නම්. ගුවන් යානයකදී හදිසි අවස්ථාවක් වුණොත් ඔක්සිජන් මාස්ක් එක දාගන්න කියන උපදෙස් ඔයා අහලා තියෙනවද? එයාලා කියන්නේ කුඩා දරුවන්ට දාන්න කලින් තමන්ගේ මාස්ක් එක දාගන්න කියලා. ඇයි ඒ? මොකද ඔයාට හුස්ම ගන්න බැරි නම් ඔයාට බෑ තව කෙනෙක්ව බේර ගන්න. ජීවිතෙත් ඒ වගේ. ඔයාට ඔයා ගැන ආදරයක් නැත්තම්, ඔයාගේ කෝප්පේ හිස් වෙලා නම් ඔයාට බෑ තව කෙනෙක්ට වතුර උගුරක් දෙන්න. ඒ නිසා අද ඉඳන්වත් අනිත් අය ගැන හිතන තරමටම නැත්තම් ඊටත් වැඩියෙන් තමන් ගැන හිතන්න පටන් ගන්න. බෑ කියන්න බය වෙන්න එපා. ඔයාගේ වටිනාකම තියෙන්නේ ඔයා අනුන්ට කරන වැඩ කොටස උඩ නෙවෙයි. ඔයා වටින්නේ ඔයා මිනිස්සෙක් නිසා. ඒක තේරුම් ගන්න. මේ වීඩියෝ එක බලලා ඔයාගේ හිතට පොඩි හරි හයියක් ආවා නම් පහලින් ලයික් එකක් දාන්න. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? බෑ කියන්න ගිහින් අමාරුවේ වැටෙන තැන් තියෙනවද? කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න.